ඔය නිදි එක දිගට නිදි මැරීමේ ප්‍රතිඵල භයානකයි හරි තේරුණාද මොකද කෙලිම බලපාන්නේ කොහෙද බ්‍රේන් එකට බලපාන කෙලිම මොළයට බලපාන දිගට පාඩම් කරන්න එපා රෙස්ට් එකේ දැන් අර කියන්නේ වාඩි වෙලා පාඩම් කරොත් ඊට පස්සේ පැයක් විතර පොඩ්ඩක් නැගිටලා ඇවිද පාඩම් කරන්න පොඩ එළියේ තියෙන මලක් දිහා බලන් ඉන්න සුවඳ බලන්න කොළ කඩන්න ඒ කියන්නේ ගස්වල කොළ ගුටි ගන්න එපා අම්මා ගා හිට පස්සේ හරිද අර පොඩක් චේන්ජ් තේ එකක් හදා ගන්න කියලා කුස්සියට අන්න ඒ වගේ පොඩි වෙනසක් limit screen time ඒ කියන්නේ ෆෝන් එක දිහා බලන කාලේ අඩු කරන්න TikTok එකේ අක්කලගේ දිහා බල බල ඉන්න එපා especially before bed විශේෂයෙන්ම නිින්දට යන්න කලින් ඒව බලන්න එපා and make sure you are අයියේ නිින්දට කලින් ෆෝන් එක බලුවොත් එහෙනම් මොකද ඒක නිින්ද යන්නේ නැහැ ඊට පස්සේ කියනවනේ මෙහෙම මොකද ડોක්ටර් හොඳ ડોක්ටර් කෙනෙක් බාන හරි උපදෙස් ටික දෙනවා මෙයාට ડોක්ටර් කියනවා limit screen time especially before bed and make sure you are getting enough sleep අනිවාර්යෙන්ම හරියට නිදා ගන්නවද කියලා තහවුරු කරගන්න. ඒ කියන්නේ at least 7 to 8 hours පැය 7ක් 8ක්. මේ කියලා දැන් අද ළමයි ගිහිල්ලා අම්මගෙන පාඩම් කරා. අම්මේ මේ ඔයා පාඩම් කරන්න කියලා මාක්ස් එකුව නිදා ගන්න කියලා මේ ස්නායු පද්ධතියේ බලපානවලු. ඒ මම කිව්වේ පාඩම් කර ළමයින්ට. පාඩම් නොකර ඔයා නිදා ගන්න එපා. දැන් එහෙම එපා අරද එතන අම්ම කියයි එහෙමද හරි පුතේ හරි එන රිසල්ට් ආවම ඉතින් හරි තමයි එහෙම නෑ මං කියන්නේ මැනේජ් කරන්න කියලා කියන්නේ නිදා ගන්න එපා කියලා නෙමෙයි හරි